හිටපු ආරක්ෂක ප්‍රධානියෙකු ඇතුළු ප්‍රබල පෙළේ දේශපාලඥයන් 26 දෙනෙකු විසින් අයිතා ලෙස ඉපියූ බව කියන රුපියල් කෝටි ගණනක දේපලකට රජයට පවරා ගැනීම සඳහා නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකය මගින් විමර්ශනයක් ආරම්භ කර ඇති බව දෙවියන පුවත්පත වාර්තා කර සිටී. එම වාර්තාවට අනුව මෙම දේශපාලඥයන්ගේ සහ හිටපු ආරක්ෂක ප්‍රධානියා වන ශවේන්ද්‍ර සිල්වා මහතාගේ දේපල සම්බන්ධයෙන් පුළුල් විමර්ශන මෙවැනිටත් ආරම්භ කර ඇති අතර මෙම දේපල සම්බන්ධයෙන් ඔවුන්ගෙන් ප්‍රකාශ ගැනීමේ කටයුතු ඉදිරියේදී සිදු කිරීමට නිමිතව තිබේ. අයතා ඉපීම් සම්බන්ධයෙන් විමර්ශනය කරන හිටපු ආරක්ෂක ප්‍රධානියා වන්නේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානියාව සිටි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතායි. විමර්ශන පවත්වන අනිකුත් දේශපාලඥයන්ගේ නම් මෙසේය. මහින්ද යාපා අබේවර්ධන, මහින්ද අමරවීර, චාමර සම්පත් දසනායක, දිලුම් අමුණුගම, රෝහිත අබේගුණවර්ධන, පවිත්‍රා වන්නි ආරච්චි, කංචන විජේසේකර, සාගල රත්නායක, තිස්සකුට්ටි ආරච්චි, වජිර අබේවර්ධන, මහිපාල හේරත්, අනුප්‍රියදර්ශන යාපා, මනුෂ නානායක්කාර, හර්ෂණ රාජකරුණා, පිල්ලයන්, එච්.එම්. චන්ද්‍රසේන, ශාන්ත අබේසේකර යන අයයි. මෙම දේශපාලඥයන්ගේ සහ හිටපු හමුදා ප්‍රධානීන්ගේ අයථා දේපල ඉපීම් සම්බන්ධයෙන් විමර්ශන පවත්වා ඒවා පවරාගෙන පසු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද විමර්ශන නිලධාරීන් පවසා සිටී.